කාලයකට පස්සේ මේ වීඩියෝ එකක් ගේන්නේ. මේ වීඩියෝ එක ගේන්නේ ඔයාලා subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න නම් වෙයි. කරන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම උදව්වකුත් බලාපොරොත්තු වෙනුත් අප්ඩේට් එකක් දෙන්න තමයි මම අද පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවේ. මොකද ලොකු කට්ටියක් නෑ. මම අනික හැමදෙස්සම වීඩියෝස් දාන්නේ නෑ තාම. කොහොම නමුත් short and sweet මට කියන්න තියෙන්නේ මගේ පළවෙනි වීඩියෝස් කීපය බැලුවා නම් මම මාස්ටර් එක පටන් ගත්තා. දැන් ඔන්න මාස්ටර් එකේ අන්තිම වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. මට දැන් රිසර්ච් එක කරන වෙලාව ඇවිල්ලා තියෙනවා. රිසර්ච් එක කරන්න data collect කරගන්න වෙලා තියෙනවා. හරිද? ඉතින් ඔයාලා business කරන කෙනෙක් නම් පොඩි හරි business එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා links දෙකක්, එකක් සිංහල එකක් ඉංග්‍රීසි. ඔයාලා ඒ link එකක් හරහා එකකට ගිහිල්ලා ඔයාලගේ information insights කියන්නේ ඔයාලගේ අදහස් ඒකට යොමු කරන්න. ඒක තමයි අවංකවම ඉල්ලන ඉල්ලීම. කරන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මම කියන්නම් මගේ රිසර්ච් එක තමයි ෆයිනෑන්ෂියල් ටෙක්නොලොජි. එහෙම නැත්නම් මූල්‍යමය තාක්ෂණය. මූල්‍ය මැනේජ් කරගන්න, දේවල් කරගන්න, මූල්‍යමය වශයෙන් දේවල් අපේ බිස්නස් එකට කරගන්න ටෙක්නොලොජි එක අපි ඇඩොප්ට් කරොත්, අපි යොදාගත්තොත් අපේ බිස්නස් එකට මොකද්ද වෙන්නේ කියන එක ඉම්ප්‍රූව් වෙනවද, හොඳ වෙනවද, එකම තැන පල් වෙයිද, නැත්නම් තව කඩන් වැටෙයිද? අන්න ඒක තමයි මම බලන්නේ මගේ රිසර්ච් එකේ. ඉතින් මම හිතනවා ඒක ඔයාලටත් අනිවාර්යයෙන්ම ඒක හොඳ අත්දැකීමක් වෙයි. ඔයාලා ඒක රිසර්ච් එක ෆිල් කරන්න ගත්තොත් එහෙම ඒ සර්වේ එක ෆිල් කරන්න ගත්තොත් ඒක සර්වේ එක. ඉතින් ඕක තමයි මට අද කියන්න තියෙන ඔයාලගෙන්. හැබැයි මම අනිවාර්යයෙන්ම මම කිව්වත් වගේ වැඩත් එක මට අප්ඩේට් දෙන්න හැමතිස්සෙම දෙන්න බැරුණා. හැබැයි මම හිතනවා මගේ channel එකේ ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයයි. ඒ ටික දෙනා දන්නවා ඇති. කොහොම හරි පොඩ හරි අප්ඩේට් දෙනවා. මොකද මම කරන්නේ clothing business එකක්. මට social media ඒව ගොඩක් අප්ඩේට් කරන්න ඕන වෙනවා මගේ business එක හැටියට. ඉතින් මේක මගේ personal vlog එකකින් හින්දා මට ඕනේ ඇත්තටම insights. ඒ කියන්නේ මට ඕනේ කවුරු හරි business එකක් කරනවා නම් මේක හරියටම ඔයාලට ඒ ඉන්පුට් එකක් දෙන්න. ඔයාලට විශේෂයෙන්ම තරුණ අයට අනිවාර්යයෙන්ම මම ඉගෙන ගත්තේ මොනවද, මට ගොඩක් දේවල් ෂෙයා කරන්න පුළුවන් මේ ඉදිරියට මම හිතනවා. මේ වෙනකන් කොහොම හරි මම නිකන් සමරයිස් කරොත්, සාරාංශගත කරොත් එහෙම ඔව් මාස්ටර් එක ඉවර වෙනකන් ආවා. ගොඩක් දේවල් වුණා ඒ අතරේ. කොහොම හරි ඉස්සරහට ආවා. ඒකනේ වටින්නේ කොහොමද? විශේෂයෙන්ම ගැහණියක් වශයෙන් ලේසි නැහැ. මම ඒක කෙලින්ම කියන්න ඕනේ. හැබැයි ඔයාලගේ මයින්ඩ් සෙට් එක ඔයාලට කොච්චර අවශ්‍යතාවය තියෙනවද? විශේෂයෙන්ම ඔයාලට කැපකිරීම කොච්චරක් කැපකිරීම කරන්න පුළුවන්ද කියන එක අනිවාර්යයෙන්ම ඔයාලගේ මාස්ටර් එකක්, වැඩිදුර අධ්‍යාපනයක්, බිස්නස් එකක් කරන ගමන් කරනවා කියන එක හරිම චැලෙන්ජ් එකක්. ඉතින් ඒ ඔක්කොම ෆේස් කරගෙන යන්න පුළුවන් නම්, ඒව දරාගෙන යන්න පුළුවන් නම් ඔයා ඇත්තටම යම් කිසි දැනකට එනවාමයි. ඉතින් සුන්දර ගමනක් නෙවෙයි, කොහොම නමුත් ශක්තිමත් ගමනක්, ශක්තිමත් වෙවි යන ගමනක්. තාම චැලෙන්ජස් තියෙනවා. තාම හැලහැප්පීම් එක කොහොම හරි අල්ලගෙන යනවා. ඉතින් ඕක තමයි ඒ අප්ඩේට් එක බිස්නස් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ගොඩක් දේවල් මම ෂෙයා කරන්න. ඔයාලට ඕන දෙයක් තියෙනවා නම් අහන්න. අධ්‍යාපන සම්බන්ධයෙන් උනත් කමන්නේ අහන්න. මම දන්න දෙයක්, මම දන්න දෙයක් නැතත් මම කාගෙන් හරි අහලා හරි මම ඒක අනිවාර්යයෙන්ම ඔයාලට ඉන්ෆෝමේෂන් එකක්, තොරතුරක් හොයලා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මට ඒක කරන්න පුළුවන්. තව මාස කිහිපයක් තියෙන මගේ මාස්ටර් ඉවර වෙන්න. ඉතින් ඔයාලගේ ඔයාලට උදව්වක් කරන්න පුළුවන් නම් මගේ මේ data collection එක 385ක් හොයන්න ඕනේ. තාම 50යි ඉන්නේ. තාම 50 තමයි රීච් වෙලා තියෙන්නේ අද දවසේ වෙනකොට. මාස දෙකක්වත් නැහැ, මාසයයි තියෙන්නේ මේක ඔක්කොම වැඩ ඉවර කරගන්න, සබ්මිට් කරන්න. ඉතින් මේක මට මේ actual data හොයාගන්න එක තමයි වටින්නේ කියලා මට හිතෙනවා පුළුවන් තරම්. මොකද මේක මම හිතනවා අපි බිස්නස් කරන ඔක්කොටම මේක වැදගත් තොරතුරක් වෙයි කියලා. විශේෂයෙන්ම
ඉතින් මං ඒකයි මං හිතුවේ මේක වීඩියෝ එකකිනුත් ඔයාලට ගේන්න ඕනේ කියලා. කවුරු හරි කෙනෙක් මේකට ඉන්ට්‍රස්ට් නම් බලකිරීමක් නැහැ අනිවාර්යයෙන්ම. ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේ ගැන මගේ දායකත්වයක් දීලා මේකට මොකද්ද වෙන්නේ කියන එක දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ තොරතුරු මේ Google form එකට සබ්මිට් කරන්න. ඉතින් දෙකටම නැදී ඉන්න මං කිව්වත් වගේ අනිවාර්යයෙන්ම අප්ඩේට් කියනවා. තව මොනවද මං කියන්න තියෙන්නේ මං හිතනවා මට අමතකුත් නැහැ කියලා මේක මං ඉස්සෙල්ලා ප්‍රිපෙයාර් වෙලාවත් මං ලෑස්තිලාවත් නේ මං වීඩියෝ එක කරන්නේ මට හිතුණා සෝෂල් මීඩියා පුළුවන් තරම් මං ෂෙයා කරන්න ඕනේ කියලා මොකද මේ බ්ලොග් මේ මගේ channel එක හිමිසර පටන් ගත්ත හින්දා අනිත් එක තමයි මට අප්ඩේට් ලොකුට ගේන්නත් බැරි වුණේ හින්දා ඉතින් මං හිතනවා මේක ඔයාලට ඉන්ට්‍රස්ට් එකක් තියෙයි කියලා මේ මාත් එක්කම මේ කරගෙන යන්න. ඒ වගේම තමයි වීඩියෝස් ඒවා මං කොහොමද මගේ ස්ටඩීස් කරේ විශේෂයෙන්ම රිසර්ච් එක කොහොමද කරේ මොකක්ද behind scenes ඒව කොහොම රෙකෝඩ් කරගෙන මං ඉන්නවා. අනිවාර්යයෙන්ම මට ටික කාලයක් ඇයි අනිවාර්යයෙන්ම මේ vlog එක මගේ channel එකේ වැඩ ටික පටන් ගන්න. මොකද මේක මට හදිස්සියක් නැහැ. මට ඕනේ මම මොන හරි ඉගෙන ගත්තා නම් තවත් කවුරු හරි මේකෙන් ඉගෙන ගන්න එච්චරයි. ඉතින් ඒකින්ද මම වෙලාව කලාව අරගෙන මොකද්ද මේකෙන් මම කරන වීඩියෝ එකෙන් මොන හරි හොඳ දෙයක් මට සමාජයට එක්කව කරන්න පුළුවන් නම් විතරයි මම ගේන්නේ. ඉතින් ඒව තමයි විස්තර බිස්නස් ගැන ඕන නම් විස්තර අපි කතා කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් හිමින් අපි එතෙන්ට යමු. කොහොම නමුත් මම ආයෙ මතක් කරනවා සබ්මිට් කරන්න මගේ රිසර්ච් එකේ data ඔයාලගේ ඉන්සයිට්ස් වල මම කියන්නේ බිස්නස් කරන අයට මතක තියාගන්න බිස්නස් කරන අයගේ ඒ ඉන්සයිට්ස් ගොඩක් වැදගත්. ඉතින් මං ගිහිල්ලා එන්නම්. thank you so much මේ වෙනකන් අහගෙන හිටියට මගේ කතාව ආයෙ එන්න. thank you